ඉන්න නිවසක් නැද්ද? එහෙනම් රජයෙන් ලක්ෂ 10ක ආධාරයක් ගමුද? ආයිබෝන් යාළුවනේ අස්වැසුම නිවුස් වෙත ඔබ පිළිගන්නවා සාදරයෙන්. අද අපි කතා කරන්නේ අස්වැසුමට එහා ගියපු ගෙයක් නැතුව අසරණ වෙන්න ඔයා ගැන. ඒ ඔයාට රජයෙන් කොහොමද ලක්ෂ 10ක ආධාරයක් ලබා ගන්න කියලා මේ වීඩියෝ එකේ මුලින් ඉඳලා අගට පියවරෙන් පියවර ඔයාට කියලා දෙනවා. ගොඩක් අය කියයි අපිට දෙන්නේ නැහැ, අපිට ගන්න බෑ කියලා. හැබැයි අපි උත්සාහ කරන්න ඕන සහ රජයෙන් ඒ ලබා දෙන දේ ක්‍රියාවලියක් තියෙනවා. ඒ ක්‍රියාවලිය ඇතුලේ කොහොමද අපි ඒක ලබා ගන්න කියලා ස්ටෙප් බයි ස්ටෙප් දැනගන්නට ඕන. එහෙම දැනගත්තොත් ඔයාට ඇත්තටම ඉන්න තැනක් නැත්නම් අසරණ වුණ කෙනෙක් නම් අනිවාර්යෙන් මේ ලක්ෂ 10ක ආධාරය ලබා ගන්න පුළුවන් සහ ඔබට නිවසක් ඉදි කරගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක බලන්න නැතුව ගොඩක් අය කමෙන්ට් දාලා තියෙනවා. එතකොට එහෙම වීඩියෝ එක බලන්න නැතුව කමෙන්ට් කරන්න එපා. වීඩියෝ එක මුලින් ඉඳලා බලන්න. එතකොට මෙන්න ලක්ෂ 10ක් ඔයාට ලැබෙනවද? ඒ කොහොමද ඔයා ලබා ගන්න කියලා මම වීඩියෝ එකේ මුලින් ඉඳලා කියනවා. එතකොට 2026 වර්ෂයේ තමයි මේක ආරම්භ වෙන්නේ. තමන්ගේම තැනක් ලස්සන ජීවිතයක් කියන ප්‍රතිපත්තියට අනුව තමයි මෙයාලා මේක ආරම්භ කරන්නේ. එතකොට ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් මේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. එතකොට දුප්පත් අයට තමයි එහෙම නැත්නම් නිවසක් ඉදි කරගන්න බැරි අයට තමයි මේකෙන් නිවසක් ලබා ගන්නට පුළුවන් වෙන්නේ. එතකොට Tamanට නිවසක් නැති නිවාස අවශ්‍යතාවයක් තියෙන පවුල් වල අයට මේක ලබා ගන්න පුළුවන්. ඉතින් ඒක ලබා ගන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එකේ ඉස්සරහට අපි කතා කරනවා. එතකොට ඔයාට ඇත්තටම නිවසක් හදාගන්න තරම් වත්කම් නැති කෙනෙක් නම් ඒක ඔප්පු කරන්න සාක්ෂි ඔයා ළඟ තියෙන්න ඕන. එතකොට රැකියාවක් නැතුව අසරණව ඉන්න කෙනෙක් නම් මේක Tamanගේ ගමේ ඉන්න ග්‍රාම සේවක හරහා ඉන් ඉදිරියට ගිහිල්ලා ඔයාලට රජයෙන් මේ මුදල පාස් කරගන්න පුළුවන්. එතකොට වර්තමානයේ වෙනකොට මේක ආරම්භ කරලා තියෙන්නේ ගොඩක් අය ඒ ආධාර ලබාගෙන නිවාස ඉදි කරලා තියෙනවා. ඒක අපිත් දැකලා තියෙනවා. ඒ නිසා ඔයාලටත් එහෙම ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. හැබැයි අපි උනන්දු නැත්නම් අපිට ඒක ලබා කරගන්නට හැකියාව ලැබෙන්නේ නැහැ. එතකොට මේකේ වැදගත්ම කාරණාව තමයි තෝරාගත්ත ප්‍රතිලාභීන් සඳහා තමයි මේ රුපියල් ලක්ෂ 10ක ආධාර මුදල් ලබා දෙන්නේ. එතකොට 2026 ජාතික නිවාස වැඩසටහන යටතේ රට පුරාම ඒ කියන්නේ සෑම දිස්ත්‍රික්කයකම මේ නිවාස ඉදි කරන්න ආරම්භ කරලා තියෙනවා, සැලසුම් කරලා තියෙනවා. එතකොට මේ වර්තමානයේ වෙනකොට සමහර දිස්ත්‍රික්කවල මේ වැඩසටහන ආරම්භ කරලා ඒ පවුල් වලට නිවාස ඉදි වෙමින් පවතිනවා. එහෙමනම් අපිටත් මේ ආධාරය ලබා ගන්න පුළුවන් වෙයිද? එතකොට මතක තියාගන්න ඕන අපි මේ කියන විදිහට අපිට නිකම්ම රුපියල් ලක්ෂ 10ක් ලැබෙනව නෙවෙයි. අපි ඒ නිල ක්‍රියා පටිපාටි අනුව ගියොත් තමයි අපිට මේ ලක්ෂ 10 ලබා ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් ගොඩක් අය අර ආශ්වාසුම ලැබෙන හැමෝටම මේ ලක්ෂ 10 හම්බ වෙනවා වගේ වැරදි මතයක් හදාගන්න පුළුවන්. ඒ වගේම සමාජ මාධ්‍යයේත් ඒ වගේ මත තියෙනවා. එහෙම නෙවෙයි. මේක අපි ගමේ ඉන්න ග්‍රාම සේවක හම්බ වෙලා අපේ තියෙන අසරණකම කියලා ඒ ග්‍රාම සේවක ඉන්න කෙනා අනිවාර්යෙන් ඔයාලා නිවසට ඇවිල්ලා බලලා ඇත්තටම ඔයා මේක ලබා ගන්න සුදුස්සෙක්ද නැද්ද කියලා තීරණය කරනවා. ඒ තීරණය කළාට පස්සේ තමයි ඔයාලට පුළුවන් වෙන්නේ මේ විදිහට දෙන රුපියල් ලක්ෂ 10ක මුදල ඔයාලට ලබා ගන්න. හැබැයි ඒක එකවර දෙන්නේ නැහැ. එයාලා කියන විදිහට ටික ටික හදලා පෙන්නලා එයාලගේ ලක්ෂ 10ම ඔයාලට ගන්න පුළුවන් නිවස හදලා ඉවර වෙනකොට විටින් විට. එතකොට අඩු ආදායම් තත්ත්වයක් සහ ප්‍රතිලාභීන් හඳුනා ගැනීමේ නිල ක්‍රියාවලියක් තියෙනවා. ඒ වගේම නිවසක් නැති දැනට පවතින නිවස අසම්පූර්ණ එහෙම නැත්නම් කඩා වැටෙන්න ආසන්නයේ තියෙනවා නම් ඔයා කරන්න ඕන ඔබේ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී කාර්යාලයේ එහෙම නැත්නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් එහෙම නැත්නම් ජාතික නිවාස සංවර්ධන අධිකාරියෙන් අදාළ දිස්ත්‍රික් කාර්යාලයෙන් නිල තොරතුරු ලබා ගැනීම. එතකොට මෙන්න මේ කියන ආයතන හැම එකකින්ම මේ නිවාසය නැති අයට ලක්ෂ 10ක් ලබා දීම ගැන තොරතුරු ලබා ගන්න පුළුවන්. එතකොට දැන් වර්තමානයේ වෙනකොට විවිධ ප්‍රදේශවල මම මුලින්ම කිව්වා මේක ආරම්භ වෙලා තියෙනවා. ප්‍රතිලාභීන්ට ආධාර ලබා දීම සිද්ධ වෙනවා.
ඒ නිසා නිවාස ආධාර නවත්තලා හෝ හැමෝටම ලක්ෂ 10ක් දෙනවා වගේ සමාජ මාධ්‍ය පළ වෙන තොරතුරු ඔයාලා වහම විශ්වාස කරන්න එපා. මොකද අපි නිල තොරතුරු අනුව මේ කියන හැම එකක්ම ඔයාලට ස්ක්‍රීන් එකේ පේනවා. මේ සියලුම තොරතුරු නිල තොරතුරු වෙබ්සයිට් වලින් ගන්න දේවල් තමයි අද වර්තමානයේ වෙනකොටත් මේ ආධාර ලබා දීම සිද්ධ වෙනවා. ඒක කොතනකවත් නවත්තලා නැහැ. ඒ වගේම තමයි හැමෝටම මේ ලක්ෂ 10 ගන්න පුළුවන් කියලා සමාජ මාධ්‍යයේ ගොඩක් සඳහන් වෙන තැන් මම දැක්කා. එහෙම හැමෝටම ලක්ෂ 10 දෙන්නේ නැහැ. ඔයාලා මම ඔය කියපු ඉහත කියපු ආයතන වලින් විමසලා බැලුවට පස්සේ ඇත්තටම ඔයාට මේ නිවස එහෙම නැත්නම් ලක්ෂ 10 ලබා ගන්න සුදුස්සෙක්ද නැද්ද කියන එක ඔයාලටම තේරුම් ගන්න පුළුවන්. එතකොට ඔයාලා තේරුම් අරගෙන ඔයාලට ඒක ලැබෙන්න ඕන නම් අනිවාර්යෙන්ම රජය ඉදිරි ක්‍රියාමාර්ග කොහොමද තෝරන්නේ කියලා ඔයාලා දැනුවත් කරයි. ඒ විදිහට ගිහිල්ලා ඔයාලට මේ නිවාස ආධාර මුදල් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. වීඩියෝ එක ටිකක් දික් වෙයි. මොකද මේ කියන එක හරියටම ඔයාලට කියලා දෙන්න ඕන. එතකොට ඔයාලට ග්‍රාම සේවක මහත්තයා ළඟට හරි එහෙම නැත්නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හරි ගිහිල්ලා මේක කොහොමද ලබා ගන්න කියලා සවිස්තරාත්මකව ඒ නිලධාරීන් දැනුවත් කරලා වුණත් මේ වැඩ කටයුත්ත ඔයාලට කරගන්න අවස්ථාව තියෙනවා. එතකොට 2026 වර්ෂයේ තමයි මේක ආරම්භ වෙන්නේ. මේක සෑම දිස්ත්‍රික්කයකම ව්‍යාප්ත කරනවා කියලා තමයි රජය මේක ආරම්භයේදී සඳහන් කරලා තියෙන්නේ. ඒ නිසා කුමන දිස්ත්‍රික්කයේ වුණත් ඇත්තටම ඔයාට නිවසක් නැත්නම් නිවසක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා Facebook එකේ, TikTok එකේ, YouTube එකේ වගේ වීඩියෝ වලට කමෙන්ට් ඒ වගේම ලයික් ෂෙයා කර හිටියට අපිට ඇත්තටම රජයෙන් කිසිවක් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ වීඩියෝ එකක් බලලා එහෙම නැත්නම් පෝස්ට් එකක් දැකලා ඒ අනුව කටයුතු කරොත් තමයි ඔබට දෙයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට අපි සෑම විටම මේ YouTube channel එකේ නිල ආයතන වලින් නිකුත් කරන ලද තොරතුරු පදනම් කරගෙන තමයි වීඩියෝ අරගෙන ඉන්නේ. ඉතින් ඔයාට නිවසක් නැද්ද? ඉල්ලුම් කරලා තවම ඔයාට ප්‍රතිඵලයක් ලැබුණ නැත්තම්. ඒ වගේම තමයි මේ වැඩසටහන ඔයාගේ ප්‍රදේශයේ දැන් ගොඩක් අය හිතාන ඉන්නවා අපේ ප්‍රදේශයේ මේක ක්‍රියාත්මක වෙනවද නැද්ද වගේ ප්‍රශ්නයක්. ඒ වගේ ප්‍රශ්න තියෙනවා නම් ඇත්තටම අපිට කමෙන්ට් එකක් දාන්න ඒ දිස්ත්‍රික්කයත් එක්ක. එතකොට අපිට පුළුවන් ඊළඟ වීඩියෝ එකෙන් ඒ තොරතුරු පිළිබඳව නිල වශයෙන් හොයලා බලලා නිල තොරතුරු වලට අනුව ඔයාලට ඒ දිස්ත්‍රික්කය සහ ඒ ප්‍රදේශය තුල මේ වැඩසටහන මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවද එහෙම නැත්නම් ඉදිරියේදී කොයි කාලෙදි වගේද ඒ දිස්ත්‍රික්කයේ මේ වැඩ කටයුත්ත ආරම්භ වෙන්නේ වගේ දත්ත ටිකක් නිල වශයෙන් නිල තොරතුරු පරීක්ෂා කරලා බලලා මේ විදිහටම වීඩියෝ එකක් අරගෙන එන්න පුළුවන්. එතකොට මීට අමතරව ඔයාලට අස්වැසුම් පිළිබඳ යම් ගැටලු තියෙනවා නම් මේ වෙනකොට මගේ වීඩියෝස් ටිකක් මම කලින් දාලා තියෙනවා. ඒවා බලලත් තවත් ගැටලු මොනවා හරි තියෙනවා නම් ඒවත් මේත් එක්කම කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන්ම ඔයාලා දාන කමෙන්ට් එක වීඩියෝ එක බලලා කමෙන්ට් කරනවා නම් අපි අනිවාර්යෙන්ම ඒකට ඒ තියෙන ප්‍රශ්නෙට උත්තරෙත් අරගෙන ආයෙත් වීඩියෝ එකකින් මේ විදිහටම නිල තොරතුරු කොහෙද තියෙන්නේ ඒ තොරතුරු සියල්ල හොයාගෙන ඇවිල්ලා ඔයාලට ස්ක්‍රීන් එකේ පෙන්වන ගමන් තමයි වොයිස් එකෙන් මේ විදිහට කියලා දෙන්නේ. ඒ කියලා දෙන්නේ ඇත්තටම ඔයාලට ඒක ගන්න පුළුවන් කෙනෙක් නම් අවශ්‍යතාවය තියෙන කෙනෙක් නම් ඒ අවශ්‍යතාවය තියෙන කෙනාට ඒක ගන්න. ඒකට ගොඩක් දුරට ඔය අස්වැසුම වගේ දේවලුත් අපි තීරණය කරන්න ඕන අපි ගන්න සුදුසුද එහෙම නැත්නම් අපිට යමක් කමක් තියෙනවා අපිට ඒක ගැලපෙන්නේ නැද්ද කියලා. එතකොට රජය අපිට යමක් කමක් තියෙන නිසා මේක අයින් කරලා සමහරු රජයට බනිනවා. ඇතර මේ අස්වැසුම වගේ දේවල් මේ නිවාස ආධාර වගේ දේවල් රජයට යන්නේ ගමේ ඉන්න ග්‍රාම සේවකගේ මාර්ගයෙන්. එතකොට ඔයාලගේ අස්වැසුම් ෆෝම් එක පුරවන්නේ නිවසට ඇවිල්ලා ඒවා බලන්නේ ඒ ග්‍රාම සේවක මහත්තයා. ඉතින් ඒ නිසා ඒ දත්තානුව තමා ඉහලින් ඔයාට අස්වැසුම දෙනවද නැද්ද කියලා තීරණය කරන්නේ. ඉතින් වීඩියෝ එක දිග වෙන නිසා තවත් බොහෝ දේ කියන්නේ නැහැ. ඔයාලට මේ පිළිබඳ යම් ගැටලුවක් තිබ්බොත් අපිට කමෙන්ට් එකක් දාන්න. තවත් මේ වගේ රජයෙන් ලබා දෙන යම් ආධාර මුදලක් සහනාධාරයක් හෝ වේවා අස්වැසුම වගේ මේ හැම දත්තයක්ම අපි ඉදිරියේදී වීඩියෝ මගින් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඔයාලා අපිව subscribe කරලා තියාගන්න නිල වශයෙන් රජයේ දැනුම් දෙන සහනාධාර
ඒ වගේම ඔයාලගේ දරුවන්ට ලැබෙන ආධාර ආදී මේ හැම දෙයක්ම අපි මේ channel එකෙන් ඉස්සරහට නිල තොරතුරු අනුව අරගෙන එනවා. නිල තොරතුරු අනුව විතරයි අපි අරගෙන එන්නේ. ඒ නිසා අපිව subscribe කරලා තියාගන්න. මේ වගේ වැදගත් වීඩියෝ තව කෙනෙක්ට දැක් ගන්න share කරන්න, like එකක් දාන්න. එවනම් bell icon එකත් click කරලා තියාගන්න. අදට අපි නවතිනවා. එහෙනම් ස්තුතියි.